සංසාරයේ සැඩ පාරින් නිමාවුන සංසාරයේ මාරු කාතරින් මුදාලන සංසාරයේ සාදහම් රැස් විදාලන සම්බුදු හිමි පාද වඳිනෙමි සාදාතන නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අසු මුකෝරෝදං විපාකං පටිසේවති සිහිකල පාමනකින් දුකකට පත් වේද පසුතැවි තැවි කල් ගෙවනට සිදු වේද ආපසු හැරි බැලුවොත් මග වාරදීද ඒවා නොකල යුතු අකුසල යන්නේද දුරංගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මුක්ඛන්ති මාර බන්ධනා සිතිවිලි මැදින් නිතරම දුරකට යන්නේ කය නැති හදවතක සැඟවි ගෙන ඉන්නේ සිතනම් මහා දුකක් බව දැනගෙන ඉන්නේ දමනය කළ යුතුය එය යහපත වන්නේ කාරුණික පින්වත්නි ප්‍රිය දේට දැඩි ලෙස ඇලීමෙන් සිය පැවිදි ජීවිතය අන්ධකාරයට යොමු කරගෙන සිටි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව ජාතක කතා පොත් වහන්සේ අපට ගෙන එන මුනික ජාතක කතාවයි අද ඔබට ගෙන එන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම වන විට වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේ පෙර කියන ලද හිමි නමගේ ශාසනික දුර්වලතාවයේ දුටු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා උදෙසා මේ මුනික ජාතකයේ දේශනා කරන්නට යෙදුණා. අසන්න මෙතෙන් සිට මේ උතුම් කතා පුවත කවි බණෙන් ලෝතුරු තථාගත උත්තම බුදු සමිඳු දේවරම්
වෙහෙර වැඩ විසු කාල උණුවේ කාඳු සිදුවීම කිය මෙය ආගන්නට දැනුදු වටිනා දෙයකි පාඩම් ගත හැකි නමුදු විසුවා හිමි නමක් දෙවුරම් වෙහෙර තුල බුදු හිමි දුටුව මුත් නිරතුරු නොමැත පල පින්වත් මහාන ආරහත් වය නැතිද සැල ආසමින් දිරිය දුන්නා බුදු පාන් සීල රාගය ද්වේෂ මෝහය දුරු කරන්නට සසුනට එන්නේ භික්ෂුව දම් පුරන්නට නමුදු සුපටිපන්නෝ ගුණ නැතිව සිට මේ තෙර නාමට මග වැරදී බලන්නට පින්වත්නි ස්ත්‍රියකට පෙම් කර ඒ ප්‍රේමය නොලද බැවින් දුක්ඛාන්විත ඉරණමකටයි මේ තෙර නම මුහුණ දී සිටියේ එනිසයි තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරවා මේ ගැන අහන්නට අදහස් කළේ දෙවුරම අසල හිඳිනායක ඉස්තියක දුටුවන් නැදී ගියේ සිත සිදු උදයක සංග පිරි වරට දැනුණා මෙය අරුමයක මානෙනි මෙවැනි වැඩ නම් මහා පුදුමයක දින දින කතා බස් වැඩි වී දෙවුරමෙහි බුදු හිමි සවන් වැකුණා මෙය එම දිනෙහි සංග පිල ගෙන්වමින් බුදු හිමි එම වාරෙහි ඇසුවා මහණෙනි අරුමය කිම
බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් මේ කතාව විමසන්නට වුණා. රාගී සිත භික්ෂුවකට සුදුසු දෙයක් නොවේ. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව මා ඉදිරියට කැඳවන්න බුදු පියාණන් වහන්සේ අනෙක් භික්ෂූන් වහන්සේලාට පැවසුවා. පින්වත්නි, ලෝතුරු තථාගත සමිඳුනි අහගන්න අපේ නොම දනී භික්ෂුව දන්නවා ඔන්න ආදර දුකක් හටගෙන දුක කින්නින්න ස්වාමිනි හැකිවේද ඒ සිත මුදවන්න සුවකල නොහැකි කිසිවක් නැත දහම තුල සැමටම මහාන කෙලෙසුන් බර සිතය මල ගෙන එනු කීවේ භික්ෂුව මා වෙතට සැල බුදු හිමි ළඟට වැඩියායේ තිරිඳු බල කිමදු මහාන මේ විගඩම මටද සැලයි කවුදෝ ආංගන සිත විසිරුණු ලෙසද බලයි සික්සාදහම හද සනසන උතුම් මලයි විසිරුණු සිතක් ආවොත් දුක මනස පෙළයි පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ විමසපු ප්‍රශ්නවලට මේ භික්ෂූන් වහන්සේ සත්‍යම තොරතුරු ලබා දුන්නා. අනතුරුව දෙව්රම් වෙහෙරට යාබද විසු එක්තරා ස්ත්‍රියක පිළිබඳව මේ භික්ෂුව තථාගතයන් වහන්සේට පවසන්නට වුණා. බලමු ඉදිරියට කුමක් සිදු වේද කියලා. තුම් ලොව උතුම් බුදු සමිඳුනි අහගන්න මගේ සිත පැතිරිලා රාගික දුක් ගින්න දැකුමෙන්නෙක් ලාදක් මට බෑ නොදකින්න සසරේ පුරුදු මතකේද මම නැදන්න සුපුරුදු මතක පවසන්නෙමි අහගන්න භික්ෂුව
ඇවිත් දැන් මෙතනම ඉඳගන්න පින්වත් මහණෙනි මේ භික්ෂුව මෙන්න දවස වාගේම හදනවා දුකටම යන්න එදා අප මහා තථාගතයන් වහන්සේ දිවැසින් මේ සිදුවීම දැක බලා අතීත කතාවකට පාදක වෙච්ච එක්තරා පුවතක් භික්ෂූන් වහන්සේලාට පවසන්නට සූදානම් වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ වදනින් රැස්ව සිටි භික්ෂූන් වහන්සේලා මෙන්න මේ විදියට ආයාචනයක් කරනවා. පින්වත්නි, උත්තම සෑසි තීලෝවාග බුදු පියාණෙනි එදවස පුවත ඇසුමට සිත් පහළ වුණි කිව මන සාමීද අපහට මී බින්දක් වැනි අපටත් හැකිය නිවනට දුක් සසර ගිනි පින්වත් මහණ දහමට ඇල් මක් නැතිව ඉන්නා මේ තෙරම යට ගිය භවෙක තව පෙර කී කාතට ආහාරයක් නිසා වූව ඇසුවොත් මවිත වෙයි මේ පුවත දෙසමිතාව යට ගිය දවස බාඹදාත් රාජ කරන වේලේ බෝසත් අපේ ගව උතුමෙකු ලෙසින් දිලේ නාමය මහා ලෝහිත වෙයි උතුම් කුලේ සිටියා මලනු කෙනෙකුද මේ ගවුට හාලේ පින්වත්නි යට ගිය දවස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රජකම් කරන අවධියකයි මේ පුවත සිදු වෙලා තියෙන්නේ. ඉදවස පිංසාර ගව කුලයක ඉපදුණු අපගේ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ රැඳී සිටි ගෘහපති නිවසේ පිරිවරට පස්ගෝ රස ලබා දෙමින් තමන් වහන්සේගේ ගව මලනුවන්ද සමග වාසය කරනවා. පින්වත්නි, අපගේ බෝසතාණන් වහන්සේගේ නම ලෝහිත, ඒ වගේම මලනුවන්ගේ නම චුල්ල ලෝහිත නමින් හැඳින්වුණා. පින්වත්නි, අසන්න මෙතැන් සිට මේ උතුම් කතා පුවත කවිබණෙන් ගොවිතැන්නාදී බාර වැඩ ආපමන කරමින් ගහපති තුමාට කුළුනෙන් යහා
සාදමින් මේ ගවයන් දෙදෙන උත්තම ලෙස සිටිමින් සිටියා පවුලේ සැමටම යහපත පුදමින් ගව සොයුරන් රාකිමින් ගුණ දම්සාමේ ගෙව්වා දිවිය සාතුටින් දීව රැයාමේ ගහපති ගෙදර දුවෙකුද වෙයි රැඳීනාමේ ඇය හට ලංව තිබුණා මංගල ප්‍රේමේ මෙහෙම කාලයක් ගත වෙලා දියණියගේ මංගල දිනය ටිකෙන් ටික ලං වෙද්දි මේ නිවසට ගෙදර ගෘහපතිතුමා ඌරෙක් ගෙනෙන්නට තීරණය කරනවා. මේ ඌරගේ නම වුණේ මුනික. අසන්න මෙතෙන් සිට ඉදිරියට කුමක් සිදු වෙයිද කියලා. මංගල දිනය ඇගේ ටික ටික ලං වෙද්දී නිවැසියෝ ඌරු පැටවෙකුගෙන එන ලද්දී ඌරට කෑම දෙයි දීවර ගත වෙද්දී බෝසත්තුමාට වැටහින කාලය යද්දී මුලින් ගෙනාව ගවයන් දෙදෙනා තනකොළ වලින්ම කුස පුරවා ගනිද්දි ඌරාට නම් රසමසූලු ළඟටම ලැබුණා. ගව මලනුවන්ට මේක හරිම ප්‍රශ්නයක් පින්වත්නි. ඔහු මෙන්න මෙහෙම අයියගෙන් අහනවා. අයියේ අපි ඇවිත් බොහොම කලක් ගත වුණත් අපි තවම බුදින්නේ තනකොළමයි. අපිට රසමසූලු නැති වුණාට මේ අලුත ගෙනාපු ඌරාට නම් රසමසූලු භෝජන ළඟටම හම්බ වෙනවා. මුනික වැඩක් පළක් නොකරත් මෙහෙම රසබර ආහාර ලැබෙන්නට හේතුව කුමක්ද? චුල්ලලෝහිතගේ හිත හැදෙන්න මහා ලෝහිත බෝසත් ගවයා මෙන්න මෙහෙම කියනවා පින්වත්නි. අසන්න ඒ කුමක්ද කියලා. අපි නම් බුදින්නේ තනකොළ පමණයි බලන්න අයියේ ආර ඌරා දිව බොජු වලඳයි රහස මොකක්ද නිවැසියෝ දන් දෙයි පැය නෑරා නිහඬව සිටින්න මල්ලි ඌරට වෙන දේවැටෙහි සිත පාරා
ඌරාගේ මාළගෙට ඌලං වෙනවා ගත වෙන පැය පැය ටික හොරා ඌරාගේ මාළගෙට ඌලං වෙනවා ගත වෙන පැය පැය ටික හොරා ටිකෙන් ටික කාලය ගත වෙද්දි මුනික නැමැති මේ උරා ගෙදර අයගේ සැලකිලි නිසාම මාන්නයකින් ඉදිමුණා පින්වත්නි ගවයෝ දෙන්නා ළඟ ආඩම්බර කමින් ඉන්න පටන් ගත්තා ඒත් ගවයෝ දෙන්න නම් ඌරා දිහා බලාගෙන හිටියේ මහා අනුකම්පාවකින් පින්වත්නි අසන්න මෙතැන් සිට ඉදිරියට කුමක් සිදුවේද කියලා මේ උතුම් කතා පුවතින් මුනික නමැති ඌරා දැන් හරිම වසයි නිවැසියෝ කන්න දෙයි පෙරටත් වඩා උසයි දේහය ලොකුයි ගොන් දෙදෙනාට විහිළු රැසයි ආඩම්බර කමින් ඇවිදී බොහෝම අගෙයි වැළපෙන්නට එපා පින්වත් මලනු මගේ පෙරටත් වඩා මුනිකය ලොකු වෙලා වගේ ඌරෙක් ගියපු උඩ දැන්නම් හරිම අගේ දුකකුත් දැනේ සැමදා සැප නොමැත රඟේ සිදු කර්මයක මහත බලන්න පින්වත්නි ගෘහපතිතුමාගේ දියණියගේ මංගල්‍ය දවසේ මේ ඌරට නොසිතූ නොපැතු ඉරණමකට මුහුණ දෙන්නට සිදු වුණා මෙතෙක් කල රස භෝජන වළඳන්නට හේතුව ඌට තියෙන ආදරයකට නොවේ උගේ මස් ගෘහපතිතුමාගේ කෑම මේසයට ඉදීමට බව අන්තිම මොහොතේදී ඌරාට තේරුණා පින්වත්නි මංගල්‍ය දවසේ ඌරට තමන්ගේ ජීවිතේට තිබුණු ආසාව අත්හරින්නට සිද්ධ වුණා ඌරාගේ මසින් එක ජාතියේ ආහාර මේසයට ආවා පින්වත්නි මංගල සාදේ කුස පුරවන හැම කෑමක්ම හැදුනේ මේ ඌරාගේ මස් වලින් අසන්න මෙතෙන් සිට ඉදිරියට කුමක් සිදු වේද කියලා මේ උතුම් කතා පුවතින් ටික ටික සාමය ගෙවිලා උනි දිනක් උදා ඌරා හොඳට මාත් වී සිටියේ නිදා ගහපතියුව අල්ලාගෙන ගෙලම සිදා මොහොතක් ගිය පසුව මාස හොත් දෙකට හදා මංගල දිනයේ මුනිකගේ මේ ඌරු මාස එක ලෙසින් සාදාපුද දුන්නේ රස කාලය ආවරයි ඌරා
කුකුලාගේ මැරුණු හිස වත්තේ තිබින ගොන් දෙන්නත් තැවුනි යස බෝසත් ගවයාත් ගව මල්ලීත් ඌරාට වෙච්ච දේ ගැන හරියට දුක් වුණා පින්වත්නි. බෝසත් ගවයා චුල්ලලෝ හිතට මෙන්න මෙහෙම කියනවා බලමු ඒ කුමක්ද කියලා. මින් ඉදිරියට මාලනුව බාලන්න මුනිකට උන දේ ආඩම්බරකම් හොඳ නැත්තේ යස යස කෑමින් උස පුරවන විට ඌරා එය ඔළුවට ගත්තේ ඉක්මන් සැපතින් ගෙනෙන්නේ දුකමයි අපහට වැඩි සැලකිලි නැත්තේ මුනිකට උන දේ ඇත්තට දුකමයි කරන්න දේ අපටත් නැත්තේ මුනිකට උන දේ ඇත්තට දුකමයි කරන්න දේ අපටත් නැත්තේ සැමදා කැඳ බත් දුන්නේ මෙයටද අයියේ පවුමුනිකය මැරුණා වැඩි සැලකිලි නම් අපහට හොඳ නෑ හොඳ හැටි මට පාඩම දැනුණා සැප කීවත්නේ මස උළු රසයේ රසකෝ ඔහු කෑමට පිසුනා කරන්න දේ නැත අයියේ ඌරා උගේ තණ්හා සිත අද සිඳුනා කරන්න දේ නැත අයියෝ ඌරා උගේ තණ්හා සිත අද සිඳුනා රස බර ආහාර ගන්නා සතුනට ඇත්තේ මාලනුව දුක පමනයි සුපුරුදු තනකොළ අපහට හොඳමයි අපටත් මේ පාඩම කදිමයි මුනිකට නැවතත් මේ වගේ දුකකට නොවැටෙන්නට පැතුමන් පැතුමයි කළ හැකි දෙය ලෝහිත මලනුව මගේ ඇත්තට වුණ දේ මහා දුකමයි කළ හැකි දෙය ලෝහිත මලනුව මගේ ඇත්තට වුණ දේ මහා දුකමයි පින්වත්නි අතීත භවයක ඌරෙක් වෙලා ඒ විදියට ඇඟේ මසින් වන්දි ගෙව්වේ වෙන කවුරුවත් නෙවෙයි ස්ත්‍රියට ලොල්ලුන මේ භික්ෂුවම තමයි තථාගතයන් වහන්සේ මෙසේ ඒ දේශනා කරනවා පින්වත්නි එදවසට මංගල සාදයට සූදානම් වුණු ගෘහපති දියණිය උනේ මේ භික්ෂුවගේ සිත බැඳුණු ස්ත්‍රියම බව බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී භික්ෂුවට සසර බිය හට ගන්නවා පින්වත්නි
අනේ සංසාරේ මට මේ වගේ දුකක් දීපු කෙනෙකුටද මගේ හිත ඇදිලා ගියේ. මෙහෙම හිතපු මේ භික්ෂුව අමා මෑණි ලෝතුරා බුදු පියාණන් වහන්සේ දෙපා පාමුල වැඳ වැටෙනවා පින්වත්නි. අතීත සිදුවීමෙන් සිහිය උපන්න මේ භික්ෂුව අන්තිමේදී උතුම් සෝවාන් මගඵලය ලබනවා පින්වත්නි. අසන්න ඉදිරියට කුමක් සිදු වෙයිද කියලා මේ උතුම් සත්‍ය කතා පුවතින් තාවකාලික සැපයට ලොල් වී මසට ගියේ කවුරුද දන්නේ වෙන කෙකු නොව මේ ඒ භික්ෂුවමයි පින්වත් මහණෙනි දැනගන්නේ ඌරමරාගෙන මස් කන්නට සිතු දියණිය මේ ස්ත්‍රිය වන්නේ එදා වගේ යාලි නයින්න යනවද දුර සිතලා වැඩ කරගන්නේ එදා වගේ යාලි නයින්න යනවද දුර සිතලා වැඩ කරගන්නේ උත්තම තාතාගත සාමිදුනි වෙන්න සමා වැටහුනි ස්වාමීනි වැටහුනි පුවත ආමා එම ස්ත්‍රියට ආද සිට නැත මාසිත පේමා හැකිග්මනින් කර නෙමි මම සාසර නිමා මෙපුවත ආසායම භික්ෂුව ආගන්න සැනකින් උනා උත්තම සෝතාපන්න වැඩි සැප මහා දුකකට වෙයි පාත් වෙන්න අරහත් නුතුමෝ වැන්දා සාමි දුට ඔන්න අරහත් නුතුමෝ වැන්දා සාමි දුට ඔන්න අතීත මුනික ජාතකයේ යට ගිය පිරිවර විදිහට හිටියේ කවුරුන්ද කියලා අප මහා ලෝතුරු තථාගතයන් වහන්සේ මේ මොහොතේදී දේශනා කරනවා මහා ලෝහිත නම් බෝසත් ගවයා වීපදුනේ බුදු මම බවත් චුල්ල ලෝහිත නම් මල නුවන්ව ඉපදුනේ අපගේ ආනන්ද තෙරුන් වහන්සේ බවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ඒ වගේම ඌරාවී ඉපදුනේ සසර මග වර්ධවා ගන්නට උත්සාහ කළ මේ අනුවන භික්ෂුව බවත් මංගල සාදේ දියණිය උනේ භික්ෂුවගේ සිත ගිය ස්ත්‍රිය බවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි ඉතින් නුසුදුසු සැපය සොයා ගියොතින් ජීවිතය වර්ධින බවට උතුම් උපදේශයක් ලබා දෙමින් අපගේ ලෞතුරු තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මේ මුනික ජාතක දේශනාව ඉතිකින් නිමාවට පත් කරනවා පින්වත්නි
මේ උතුම් මුනික ජාතක දේශනාව ශ්‍රවණය කළ සත්ගුණවත් සිල්වත් පින්වත් ඔබ හැම දිනාට තෙරුවන් සරණයි.